2026 ජූනි 19 වෙනිදා නිකුත් කරන ලද ආනයන අපනයන පාලන පනත 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනතේ 20 වෙනි වගන්තිය සහ 14 වෙනි වගන්තියේ යටතේ පැවරලා තියෙන බලතල අනුව නිකුත් කරන ලද රෙගුලාසියක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමයි මෙහි අදහස වෙන්නේ. මේ ප්‍රධානම අරමුණ බවට පත් වෙන්නේ ආනයන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටතට විදේශ විනිමය යැවීමේදී එය නියාමනය කිරීමේ කටයුත්ත වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් තමයි මෙම රෙගුලාසි පනවන්නේ. මොකද මේ පැහැදිලි කිරීම සිදු කරන්න හේතුව වෙන්නේ විශේෂයෙන් රට ඇතුලේ පනවන නීති මඟ පෙන්වීම් තොරතුරු බොහෝ දුරට මේ මෑත කාලයේදී වැරදි විදියට අර්ථකථනය කරනවා. ඒක පදනම් කරගෙන බොරු ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා යනවා. ඊට ප්‍රථම තමයි මේ ජනතාව දැනුවත් වෙන විශේෂයෙන්ම මේට සම්බන්ධ වෙන ඍජුවම සම්බන්ධ වෙන ආනයනකරුවන් මේ පිළිබඳව දැනගන්නවා. හැබැයි පොදු සමාජයට වැරදි තොරතුරක් යවලා අනවශ්‍ය බයක් ඇති කරන මේ අනවශ්‍ය බය ඇති කිරීම තමයි මේ පනතේ නමක් තියෙන්නේ ආනයන අපනයන පාලන පනත කියලා. එතකොට මේ රෙගුලාසි නිකුත් කිරීම ආනයන පාලනය කිරීමට හෝ සීමා කිරීමට නිකුත් කරපු එකක කියන අදහස දැනටමත් මතු කරලා තියෙනවා. මෙහි අදහස අරමුණ කිසිදු ආකාරයක ආනයනයේ සීමා කිරීම නෙමෙයි. ආනයනය කිරීම සඳහා ආනයනය කිරීමේ මුවාවෙන් ලංකාවෙන් පිටතට ඩොලර් ගලාගෙන යෑම මේ ප්‍රවණතාවයක් තියෙන නිසා ආනයනය කිරීමට අදාළ විදේශ විනිමය ගෙවනකොට එය නියාමනය කිරීම, එය සොයා බැලීමට කරන ලද ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ වෙන්නේ. ඔබට මතක ඇති පසුගිය පාර්ලිමේන්තු වාරයේදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා විසින් හෙළිදරව්වක් කරනු ලැබුවා. ලංකාවේ යම් සමාගම් ඒවා උපක්‍රමශීලීව සමාගම් ලියාපදිංචි කරලා විවිධ වැරදි නම් යටතේ පුද්ගලයන් අධ්‍යක්ෂ මණ්ඩල පත් කරගෙන යම් ආකාරයකට රටින් එළියට ඩොලර් ගෙනියෑමේ ජාවාරම් තියෙනවා. ඒ ජාවාරම් පිටිපස්ස වෙන වෙන මත්ද්‍රව්‍ය වෙවෙනි ගැටලුත් තියෙනවා. ඒ තොරතුරුත් ඔබට මතක ඇති මේ ආනයනය කිරීම කියන ශේස්ත්‍රයේ යටතේම තමයි මුදල් යවලා තියෙන්නේ. ඒ අනුව යම් කිසි පුද්ගලයෙක් විසින් යම් ආනයන ගනුදෙනුවක් සම්බන්ධයෙන් බැංකු ඒ හරහා මුදල් ලැබීමේදී විශේෂයෙන් අත්තිකාරම් මුදල් ලැබීමේදී සෑම බැංකුවක් විසින්ම කළ යුතු කාර්යයක් වෙනවා. බැංකුවක් විසින් දැන් සිදු කළ යුතු වෙනවා සෑම බැංකුවක් විසින්ම ආනයනය කරනු ලබන සෑම ගනුදෙනුවකටම නිශ්චිතව වෙන් කරන ලද අංකයක් හඳුනා ගැනීමේ අංකයක් අවශ්‍ය වෙනවා. ඒ අංකයත් සමග පහත තොරතුරු ලබා දෙන්නට වෙනවා ශ්‍රී ලංකා රේගුවට. ඉදිරියේදී ඒ ආනයනය කිරීම තොරතුරුත් ආනයනයේ සඳහා යවන ලද ඩොලර් විදේශ විනිමය ප්‍රමාණයත් හරියට සංසන්දනය කර ගැනීමේ අවශ්‍යතාවය නියාමනය කිරීම තමයි මේකේ අරමුණ. ඒ තොරතුරු තමයි අංක 1 වළංගු බදු ගෙවීමේ අංකයක් අපි කියන tax valid taxpayer identification number බදු ගෙවන්නා හඳුනා ගැනීමේ ඒ වළංගු බදු ගෙවන හඳුනා ගැනීමේ අංකයක් අපිට අවශ්‍ය වෙනවා. කාගේද? ආනයන කරුගේ. ඒ වගේම ආනයන කරුගේ ලිපිනය අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම ආනයනය කරු විසින් මුදල් යවන මුදල් ලබා ගන්නාගේ ලිපිනය අවශ්‍ය වෙනවා. මුදල් ලබා ගන්නාගේ බැංකු ගිණුම අවශ්‍ය වෙනවා. ඊට අමතරව මේ මුදල් යැවීමේදී ශ්‍රී ලංකාවේ කුමන බැංකුවකින්ද ඒ බැංකුවේ කේතාංකය මොකක්ද? ඒ බැංකුවේ ශාඛාව මොකක්ද? ඒ වගේම යවන ලද මුදල් වර්ගය මොකක්ද? ඩොලර්ද, යූරෝද, යෙන්ද ඒ විදිහට. ඒ වගේම ගෙවීමේ ක්‍රමවේදය මොකක්ද? TT එකක් තවත් ආනයනයේදී ගෙවීමේ ක්‍රම තියෙනවා. ඒ ගෙවීමේ ක්‍රමවේදය වැදගත් වෙනවා. ඒ වගේම බහණ්ඩ නැවතත් අපිට ලබා දෙන ඩිලිවරි ටර්ම්ස් මොනවද? කවද්ද මේ යැව්වේ මුදල රෙමිට් කරන්නේ කවද්ද? ඒ වගේම මේ මුදල් යැවීමේදී මේ අත්තිකාරම් මුදල් වලදී අපිට භාවිත කරන්න පුළුවන් නාම මාත්‍ර ඉන්වොයිස් එකක්. අන්න ඒ නාම මාත්‍ර ඉන්වොයිසේ අංකය සහ ආනයනය කිරීමට අපේක්ෂා කරන බහණ්ඩ වැදගත් වෙනවා. ඒක තමයි මේ ආනයනකරු විසින් මේ මුදල් යවන්නා විසින් රේගුවට වහාම දැනුම් දිය යුතුයි. ඒතර නැවතත් මම අවධාරණය කරනවා මේ අරමුණ වෙන්නේ
කිසිදු ආකාරයක ආනයන සීමා කිරීමක් නෙමෙයි. ආනයනය කිරීමේදී මුදල් ගෙවීම සහ ආනයන කටයුතු විධිමත් කිරීම සහ නියාමනය කිරීම ශක්තිමත් කිරීමයි.